ස්කූටර් එක සාමාන්‍ය ඩිසයින් එකේ බලා ගන්න බැරි විදිහේ වෙනස්ම ඩිසයින් එකක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් Yardia T5L එක තියෙනවා. Yardia T5L කිව්වහම අපිට මේ ඩිසයින් එක නෙමෙයි මේක ටෙක්නොලොජි එක අතින් මේක ඔප්ෂන්ස් අතින් අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි මේක එකපාරට බැලුවාම තියෙන ඉන්ට්‍රස්ටිංම දෙයක් මම ආසම දෙයක් මම හිතන්නේ ඔයගොල්ලොත් ආස වෙයි. ඒක තමයි ඉස්සෙල්ලම පෙන්නන්න යන්නේ. මේ තියෙන ක්‍රෑෂ් බාර් එක. ඔයගලන්ට පේනවා ඇති මේ ක්‍රෑෂ් බාර් එකක් සම්පූර්ණයෙන්ම බයික් එක වටේට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. මේ ක්‍රෑෂ් බාර් එක ස්ටීල් ක්‍රෑෂ් බාර් එකක්. හැබැයි මේකේ අපිට එළියට ස්ටීල් පාර්ට්ස් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේක ෆ්ලෙක්සිබල් කවර් එකකින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අපිට ප්‍රීමියම් ෆීල් එකක් එන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රෑෂ් බාර් එකේ මම කලින් කිව්වා වගේ මේකේ අපියරන්ස් එකත් එක්ක සාමාන්‍ය ස්කූටර් එකකට වැඩිය වෙනස් විදිහේ ඩිසයින් එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. පාරදී මේක දැක්කත් මේක වෙන ස්කූටර් එකක් එක අපි තියලා බැලුවත් අපිට හයිලයිට් වෙන ඩිසයින් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ක්‍රෑෂ් බාර් එකක් කිව්වම අපි ඒක සාමාන්‍යයෙන් අපේ සේෆ්ටි එකටත් යූස් කරනවා. එතකොට මේ ක්‍රෑෂ් බාර් එකත් සම්පූර්ණයෙන්ම බයික් එක වටේ තියෙන හින්දා විශේෂයෙන්ම අපි ස්කූටර් එකක් යූස් කරන්නේ ටවුන් වල එන්න පුළුවන්, ට්‍රැෆික් එකේ වෙන්න පුළුවන්. එතකොට තව බයික් එකක් එක්ක එහෙම නැත්නම් තව මොකක් හරි කණුවක්, කර්බ් එකක් මේ වගේ හැම එකක් එක්කම ටච් වෙන්න පුළුවන්. එතකොට ඒ ටච් වෙන්නේ මේ තියෙන ක්‍රෑෂ් බාර් එකේ හින්දා අපේ බයික් එකේ තියෙන කම්පොනන්ට්ස් වෙන්න පුළුවන්, ලයිට්ස්, බොඩි එක මේවට ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද බොඩි එකට ටච් වුණා වගේ නෙමෙයි මේකට ටච් වුණාම මේකට හොඳ ෂොක් එකක් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට හොඳ හයියක් තියෙනවා. ඒකින් හින්දා බයික් එකේ සේෆ්ටි එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඉස්සරහින් පටන් ගන්න මේ ක්‍රෑෂ් බාර් එක මෙන්න මේ විදිහට ලෝවර් බාර් එකක් එනවා. පහලින් අපේ ටේල් ලයිට් එකේ ගාඩ් එකක් විදිහට මේන අපර් බාර් එක අපිට ග්‍රැබ් හැන්ඩල්ස් දෙකක් එක්ක මෙන්න මේ වගේ ස්ටෝරේජ් ඒරියා එකක් හම්බ වෙනවා. අපිට මේක මේ විදිහට යූස් කරන්නත් පුළුවන්. අපිට ස්ටෝරේජ් බොක්ස් එකක් යූස් කරන්නත් පුළුවන්. ඉතින් මම කැමති ඉන්ට්‍රස්ටිංම දේ තමයි T5L එකේ කතා කරේ. T5L කියන්නේ මේක විතරක් කතා කරලා නවත්තන්න පුළුවන් බයික් එකක් නෙවෙයි. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා වීඩියෝ එක බලන්න. ඒත් එක්කම මේක ෂෝට් එකේ තියෙනවා TikTok, Facebook, Instagram වල මොටෝ හබ් එකේ. ඒකත් ගිහලා අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ පර්සනල් සෝෂල් මීඩියා වල ස්ටෝරි එකක් දාගන්න තමත කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලන ගමන්ම channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. මේ මොටෝ හබ්. Yardia T5 කියන්නේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වෙච්ච බයික් මොඩල් එකක්. එහෙම නැත්නම් Yardia මොඩල් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ T5L කියන්නේ මොකද්ද? එතකොට මේ T5L එකේ අපිට එළියෙන් නම් පේන්නේ මම කලින් කතා කරපු ක්‍රෑෂ් බාර් එක. ක්‍රෑෂ් බාර් එක කියන්නේ මේකේ තියෙන හරිම සුළු දෙයක්. T5L කියන්නේ T5 ලිතියම් කියන එක ෂෝට් ෆර්ම් එකෙන් තමයි T5 කියන්නේ. එතකොට මේකේ බැටරි එක අප්ග්‍රේඩ් කරලා තියෙනවා ලිතියම් බැටරි එකකට. මම ඒකේ තියෙන කැපැසිටි එක මේක කොච්චර දුරක් දුවන්න පුළුවන්ද මේකේ පර්ෆෝමන්ස් එක ගැන කතා කරන්න කලින් මම කතා කරන්න පටන් ගත්ත අපියරන්ස් එකෙන්ම කතාව පටන් ගන්නම්. ඉතින් මේකේ කලර්ස් ගැන කතා කරද්දී අපිට බ්ලූ, ග්‍රේ වගේම රෙඩ් කලර්ස් වලින් ගන්න පුළුවන්. ඉතින් මේකේ මම හිතන්නේ ජනප්‍රියම කලර් එක තමයි මේ බ්ලූ කලර් එක. ඉතින් මම උඩින් කතාව පටන් ගන්නම් අපිට සුපුරුදු Yardia ලෝගෝ එක. දැන් මේක දන්නවා මේ ලෝගෝ එක Yardia කියලා ඕනිම කෙනෙක් දන්නවා. බයික් එකේ තියෙන්න ඕනේ නැහැ. මේ ලෝගෝ එකේ තියෙන ඕනිම තැනක. එච්චරට දැන් මේක පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම පල්ලෙහා අපිට මේ වගේ ටර්න් ඉන්ඩිකේටර්ස් එක මෙන්න මේ වගේ සම්පූර්ණ ට්‍රාන්ස්පේරන්ට් මේ වගේ ග්ලොසි ෆිනිෂ් එකක් තියෙන විදිහේ අපිට ගානිෂ් එකක් තියෙනවා. එතනින් පල්ලෙහාට ආවොත් ඔයගලන්ට පේනවා ඇති අපිට quad lights හම්බ වෙනවා. මේකේ head එක, dim එක මේ හැම දෙයකටම අපිට quad lights මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒත් එක්කම අපිට මෙතනිනුත්
ඉලුමිනේට් වෙන යාඩියා එම්බ්ලෙම් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට මම කලින් පෙන්නපු මේ ක්‍රෑෂ් බාර් එකකින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ එජ් එකට වෙනකම් මේ ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක කොහේ හරි ටච් වෙන්නේ නැහැ මේ තියෙන ක්‍රෑෂ් බාර් එකේ හින්දා. එතනින් පල්ලෙහාට ආවොත් අපිට බොඩි කලර් එකෙන්ම අපි මඩ් ගාඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ලොන්ච් එකේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති මේක උඩ නැගලත් ඒගොල්ලෝ පෙන්නනවා මේගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එක. ඉතින් මෙන්න මේ වගේ. ඉතින් ඊට පස්සේ එතනින් පල්ලෙහාට ආවොත් අපිට ටෙලස්කෝපික් සස්පෙන්ෂන්ස් හම්බ වෙනවා. මේ ටෙලස්කෝපික් සස්පෙන්ෂන්ස් එක්ක අපිට එතනින් පල්ලෙහා ඔයගොල්ලන්ට පේනවා ඇති ඩිස්ක් එකේ සයිස් එක ඩිසයින් එක මේ පාර මේගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. මේ තියෙන ඕවරෝල් ඩිසයින් එකට සාමාන්‍යයෙන් අපි බ්‍රේක් ඩිස්ක් එකක අපියරන්ස් එක බලන්නේ නැහැ. නමුත් අපි බයික් ෆෑන්ස්ලා විදිහට එහෙම නැත්නම් බයික් එකට ආස ගන්න කෙනෙක් විදිහට මේ ඩිස්ක් එකේ ඩිසයින් එකත් අපිට මේ ඕවරෝල් ඩිසයින් එකට ලස්සනට බ්ලෙන්ඩ් වෙන විදිහට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම අපිට මේකේ බ්ලැක් කලර් වීල් එකක් තමයි මෙන්න මේ විදිහට බලා ගන්න තියෙන ෆුල් බ්ලැක් වීල් එකක්. අපිට මොන කාලෙකින් ගත්තත් අපිට බ්ලැක් වීල් එක හම්බ වෙනවා. ඊට අමතරව ටියුබ්ලස් ටයර් එකක් තමයි මේකේ ෆීචර් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි අපිට ඉස්සරහා සම්පූර්ණයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ෆේස් එක සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහේ ඩිසයින් එකක් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ක්‍රෑෂ් බාර් එක මම කලින් කිව්වා වගේම මෙන්න මේ වගේ රිෆ්ලෙක්ටර්ස් එක්ක පිටිපස්සට කන්ටිනියු වෙනවා. ඊට පස්සේ තවත් විශේෂම දෙයක් මම දකින මේ සයිඩ් ස්ටෙප් එකේ ෂූ එක සම්පූර්ණයෙන්ම රබර් වලින් ඩිසයින් කරලා තියෙන්නේ. මේක ඉලෙක්ට්‍රික් බයික් එකක්. එතකොට මේක අපිට charge කරන්න සමහර ලාවට ගිනින තැන් එක්ක ඕගොල්ලන් ගෙදර තියෙන ටයිල් එක වෙන්න පුළුවන් නැත්නම් ස්මූත් සර්ෆස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක උනත් පාක් කරලා ස්ටෑන්ඩ් එක ගහන්න පුළුවන් විදියට අපිට මේ වගේ රබර් ෂූ එකක් දීලා තිනවා. සෙන්ටර් ස්ටෑන්ඩ් එකට වගේම මේ සයිඩ් ස්ටෑන්ඩ් එකටත් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. අපිට රබර් කෑලි හොය තියන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ මේක ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පිටිපස්සට ඇවිල්ලා මෙතනින් අපිට හම්බ වෙනවා පිලියන්ගේ ෆුඩ් පෙග්ස්. මේක පෙග් එකක් කියන්න බෑ සම්පූර්ණ ස්ටෙප් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් එයා සයිස් එකෙන් වැඩි මොකක් හරි ෂූ එකක් දාන් හිටියත් එයාට සම්පූර්ණ කම්ෆර්ටබල් ස්ටෙප් එකක් මේ විදිහට හම්බ වෙනවා. මේක අවශ්‍ය නැත්නම් අපිට මෙන්න මේ වගේ අකුල තියාගන්න පුළුවන්. මේකත් සම්පූර්ණයෙන්ම ඩිප්ලොයි වෙන්නේ මෙන්න මේ තියෙන ක්‍රෑෂ් බාර් එකත් එක්ක. ඉතින් ඊට අමතරව මේකේ අපි කලින් ඩිසයින්ස් වලට වැඩිය මේ T5L එකේ ග්‍රැෆික් කිට් එක වෙනස් වෙලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතනින් LI කියන බ්‍රෑන්ඩින් එකත් එක්කම ග්‍රැෆික් එක වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්ක මෙතනින් T5LI කියලා මෙතනිනුත් වෙනම ග්‍රැෆික් එක වෙනස් වෙලා තියෙනවා. යාඩියා ලෝගෝ එකත් එක්ක. මම කලින් මෙන්ෂන් කරපු මෙන්න මේ වගේ අපිට හම්බ වෙනවා මේකේ ලෝවර් බාර් එක වගේම මෙතනින් අපිට ග්‍රැබ් හැන්ඩල්ස් එක්ක මේක ස්ටෝරේජ් ඒරියා එක. මෙතනින් පල්ලෙහාට આવොත් ඔයගලන්ට පේනවා ඇති මෙතනත් රිෆ්ලෙක්ට් එකක් එක්ක අපිට සම්පූර්ණ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. අපිට LED tail light එකක් තමයි මේකේ බලා ගන්න තියෙන්නේ පිටිපස්සේ. ඒත් එක්කම අපිට මේකේ පිටිපස්සෙත් ටියුබ්ලස් ටයර්ස් එක්ක අපිට මේකේ 3-way adjustable shock එකක් තමයි බලා ගන්න තියෙන්නේ. සාමාන්‍ය මේක ගොඩක් පහසුයි අපිට අතින් මේක adjust කරගන්න සාමාන්‍ය බයික් එකකට වැඩිය. ඒක විශේෂම දෙයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා adjustable shock එකක් ආවොත් ඒක සමහර ලාට change කරගන්න අපිට පොඩ්ඩක් අමාරුයි manually. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන appearance එක ගැන කතා කරන්න තියෙන්නේ. මම මෙහෙමම එනවා මේකේ තියෙන මීටර් පැනල් එකට. ගේජ් ක්ලස්ටර් එක අපිට මෙන්න මේ වගේ full size display එකක් හම්බ වෙනවා. මේක multi color display එකක් අපි on කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. අපිට on කරාට පස්සේ මෙතනින් trip meter එක, odometer එක මේ දෙක බලා ගන්න පුළුවන්. gear position එක වගේම අපිට battery capacity එක නැත්නම් battery percentage එක මෙතනින් diagram එකක් වගේම මෙතනින් අපිට percentage එකක් විදිහට තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ ඔක්කොම ලොකු icons එක දීලා තියෙන්නේ මේ ලොකු display එකේ. මොකද අපි bike එක ride කරද්දී අපිට සම්පූර්ණ ලොකු attention එකක් අපේ meter එකට දෙන්න බෑ. මොකද අපි riding වලට අපේ attention තියාගන්න ඕනේ. එතකොට ඒකට ගොඩක්ම වැදගත් වෙන විදිහට ලොකු ඩිස්ප්ලේ එක අපිට හරිම සිම්පල් පහසුවෙන් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් විදිහ අපේ ඩීටේල් ටික මේ විදිහට අපිට ඩිස්ප්ලේ කරලා තියෙන එක ගොඩක් වැදගත්. ඊට අමතරව අපි බැලුවාම මේක මෙන්න මේ විදිහට හම්බ වෙනවා. මේකේ තියෙන අනික අපේ power consumption diagram ටික eco mode එක power mode එකට යනවා නම් අපිට කොහොමද ඒක power consumption එක තියෙන්නේ කියලා අපිට ඒ වෙලේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ regenerative energy එහෙම නැත්නම් අපිට regenerative system එකක් තියෙනින්ද අපිට ආපහු බයික් එක රයිඩ් කරද්දී අපිට ආපහු බැටරි එක charge වෙන system එකක් තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ මේනකොට දන්න දෙයක්. ඒකත් එක්ක අපිට ඒ regenerative active වුණාම මේක වෙනමම ඒක ඉන්ඩිකේට් කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ drive modes දෙකක් තියෙනවා. අපිට eco mode එක සහ power mode එක විදිහට drive modes දෙකක් තියෙනවා. අපිට mode එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ තියෙන mode කියන බටන් එකෙන්. ඉතින් ඒකත් එක්ක අපිට මේකේ low power ඕන නම් ලොකු range එකක් අපිට එහෙම යන්න පුළුවන්. අපිට high power පොඩක් ස්පීඩ් යන්න ඕන නම් අපිට ඒකට වෙනම මෝඩ් එකක modes දෙකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තමයි අපේ ලොකු ගේජ් ක්ලස්ටර් එකේ අපිට ඉන්ඩිකේට් කරන්නේ. ස්පීඩ් එක ලොකුවට අපිට මැද්දෙන් බලා ගන්න පුළුවන් ඩිජිටල් ස්පීඩෝමීටර් එකක් විදිහට. ඉතින් අපිට හැන්ඩල් එකේ මෙන්න මේ විදිහට තමයි කන්ට්‍රෝලර්ස් ටික බලා ගන්න තියෙන්නේ. අපිට කම්ෆර්ටබල් හැන්ඩල් ග්‍රිප් එකක් තියෙනවා මේකේ. ඊත් එක්කම මෙතනින් අපිට හම්බ වෙනවා මේකේ හෙඩ්ලයිට් ඩිම් ලයිට් කන්ට්‍රෝල් එක. ඒත් එක්කම අපිට සිග්නල් ඉන්ඩිකේටර්ස් වගේම මෙතනින් හෝර්න් එක හම්බ වෙනවා. දකුණු පැත්තේ මම කලින් මෙන්ෂන් කරපු ඩ්‍රයිව් මෝඩ් එක එනවත්නම් රයිඩින් මෝඩ් එක වෙනස් කරන අපේ කන්ට්‍රෝල් එකත් එක්කම අපිට හම්බ වෙනවා මෙතනින් අපේ බයික් එක ඔන් කරගන්න වෙනම බටන් එකක්. ඒත් එක්කම හැසාඩ් ලයිට්ස් උත් මේ T5L එකේ අපිට බලා ගන්න පුළුවන්.
එතනින් පල්ලෙහාට આવොත් මෙතන අපිට හම්බ වෙනවා මේ වගේ පාසල් හුක් එකක්. ඉතින් මේ පාසල් හුක් එකත් එක්ක අපිට ලොකු හයිට් එකක් තියෙනින් අපිට ටිකක් ලොකු පාසලයක් වුණත් මේකේ මේ විදිහට එල්ල ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතනින් දකුණු පැත්තේ තමයි අපිට අපේ කී හෝල් එක හම්බ වෙන්නේ. ඉතින් මේ කී එක ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා ඇති මේකේ මෙන්න මේ විදිහට කීලස් එන්ට්‍රි කන්ට්‍රෝලර්සුත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. නිකම්ම අපිට මේ වගේ කී එකක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඉතින් අපිට රිමෝට්ලිත් මේක මෙන්න මේ විදිහට ඔන් කරගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි වම් පැත්තට ගියොත් මෙන්න මේ විදිහට අපේ power adapter එක වගේම අපිට USB type A port එකක් හම්බ වෙනවා. ඉතින් මේ power adapter එක අපිට මෙතන ස්ටෝර් කරලා තියෙන්නේ. මම ඒක තව ටිකකින් පෙන්නන්නම්. ඉතින් අපිට මෙතනට ප්ලග් කරලා අපේ බයික් එක ඕනෙම තැනකදී අපිට charge කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් අපිට type A port එකක් දීලා තිනවා. ඉතින් මේ type A port එකත් එක්ක අපේ ෆෝන් එක charge කරගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක මෙතනින් වෙන මේ විදිහට ස්ටෝර් කරලා තියාගන්නත් පුළුවන්. ඉතින් මේ ස්ටෝරේජස් අපේ මේ පැත්තේ වගේම දකුණු පැත්තේ තියෙනවා. ඊට පස්සේ මේකේ Yardia brand එකේ මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවා පහළ අපේ foot step එක. ඉතින් මෙතනට අවශ්‍ය නම් අපිට කාපට් එකක් වගේ උනත් use කරගන්න පුළුවන්. අපිට මේ කී එකෙන්ම මෙන්න මේ ස්ටෝරේජ් ඒරියා එකත් මෙන්න මේ විදිහට ඕපන් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතන තමයි අපේ power adapter එක ස්ටෝර් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපේ power adapter එක දැම්මත් මේකේ අපි මේක ස්ටෝර් කරලා තිබ්බත් අපිට ලොකු ස්පේස් එකක් මේක ඉතුරු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය ඕනෙම දෙයක් මෙතන ස්ටෝර් කරගන්න. ඉතින් ඒකින්ද අපිට power adapter එක උනත් travel කරද්දී අරන් යන්න අපහසුයක් නැහැ. මොකද තවත් ස්ටෝරේජ් එකක් එනත ලොකු ස්ටෝරේජ් එකක් අපිට අන්ඩර් සීට් තියෙන හින්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Yardia power adapter එක බලා ගන්න තියෙන්නේ. ඉතින් අපිට සුපුරුදු විදිහටම අපිට එක පැත්තකින් අපේ wall socket එකට කනෙක්ට් කරන්න මෙන්න මේ වගේ ඇඩැප්ටර් එකක් හම්බ වෙනවා. ඒත් එක මේ පැත්තෙන් අපිට අපේ බයික් එකට කනෙක්ට් කරන්න පුළුවන්. අපි මේක කනෙක්ට් කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට කනෙක්ට් කරලා අපිට පුළුවන් මේක ගෙදර තියෙන wall socket එකකට මේක ගහගන්න. ඉතින් ඒ විදිහට තමයි අපිට මේක charge කරගන්න පුළුවන් වෙන්නේ. මම මේක මෙතනින් මෙහෙමම ස්ටෝර් කරලා තියාගන්නම්. ඉතින් අපිට මේ සීට් එකේ මේගොල්ලන්ට පේනවා ඇති ස්ලිප් වෙන්නේ නැති විදිහේ සීට් කවර් එකක් එක තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම ප්‍රීමියම් ඩිසයින් එකක් තියෙනවා මේ තියෙන ස්ටිචින්ග්ස් උත් එක්ක. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. දැන් තමයි වැදගත්ම දෙයට එන්නේ. මොකද්ද මේ T5L කියන්නේ? මොකද්ද මේ T5 ලිතියම් කියන්නේ? අපි යන් එතනට. ඊළඟට තමයි මේකේ වැදගත්ම දේ කතා කරන්න තියෙන්නේ. මම කලින් කියපු මේක T5Li T5 ලිතියම් කියන එක ගැන තමයි දැන් කතා කරන්නේ. මේක අපිට ලිතියම් බැටරි එකක් තමයි ෆීචර් කරලා තියෙන්නේ. ලිතියම් බැටරි එකක් කිව්වම අපිට සාමාන්‍ය බැටරි එකකට වඩා ගොඩක් ඩියුරබල් බැටරි එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ බැටරි එක charge එකකින් කිලෝමීටර් 80ත් 100ත් අතර දුරක් අපිට රයිඩ් කරන්න පුළුවන්. මේ 80ත් 100ත් කියලා රේන්ජ් එකක් දීලා තියෙන්නේ. මේකේ අපිට රයිඩින් මෝඩ්ස් දෙකක් තියෙනවා. ඒ රයිඩින් මෝඩ්ස් දෙකත් එක්ක අපිට එකෝ මෝඩ් එක වගේම පවර් මෝඩ් එකක් තියෙන හින්දා ඒකත් එක්ක රේන්ජ් එක වෙනස් වෙනවා. අපිට එක charge එකකින් 80 100 අතර රේන්ජ් එකකට යන්න පුළුවන්. ඊට අමතරව මේක අපිට TT5 1500 watt මෝටර් එකක් එන්නේ. ඉතින් මේකේ නිව්ටන් මීටර 100කට ආසන්න අපිට ටෝක් එකකට යන්න පුළුවන්. වගේම මේකේ IP67 watt and dust resistance certification එකත් එක්ක එන්නේ. ඊට අමතරව මේකේ top speed එක පැයට කිලෝමීටර් 53ක් විදියට තමයි මේගොල්ලෝ මෙන්ෂන් කරන්නේ. ඉතින් මේ IP67 certification එක බැටරි එකටත් දීලා තියෙනවා. ඊට අමතරව මේකේ TT5 එහෙම නැත්නම් මම කලින් කතා කරපු ටෙක්නොලොජි එකෙම තමයි එනර්ජි රිට්‍රයිවිං සිස්ටම් එක තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ මම කියපු රීජනරේටිව් එනර්ජි ටෙක්නොලොජි එකත් TT5 එක තමයි දීලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේම මේක charge කරනවා විතරක් නෙමෙයි අපිට මේක රයිඩ් කරද්දිත් මේකේ රීජනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන හින්දා අපිට යද්දිත් අපේ රයිඩින් රේන්ජ් එක බයික් එකේ charge එක බැටරි percentage එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ තියෙන මේ ටෙක්නොලොජි එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව Yardia T5L එක අපිට Yardia app එකටත් කනෙක්ට් කරන්න පුළුවන්. ඒක විශේෂම දෙයක්. බයික් එකක් app එකක් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න තියෙන්නේ. අපිට Yardia බයික් එක මෙතනින් අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට අමතරව මෙතනින් ඔයගලන්ට පේනවා ඇති horns access කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේක ටච් කරලා බලමු. අපිට වෙනම ටෝන්ස් ටිකක් ඒකත් එක්ක බයික් එකෙන් අපිට දෙනවා. ඊට අමතරව මෙතනින් අපිට බයික් එක ස්ටාර්ට් කරන්න. එහෙම නැත්නම් බයික් එක ඔන් කරන්න වෙනමම මෙන්න මේ වගේ ස්ලයිඩ් එකක් තියෙනවා. අපි මේක ස්ලයිඩ් කරාම බයික් එක ඔන් කරගන්නවා. ඉතින් ඊට අමතරව අපිට මෙතනින් ඒක ආපහු ස්ටොප් කරන්නත් පුළුවන් වෙන මේ විදිහට. එහෙම නැත්නම් ඕෆ් කරන්නත් පුළුවන්. අපිට මේ ස්ලයිඩ් එකකින් ආපහු බයික් එක ඕෆ් කරන්නත් පුළුවන්. අපේ කී එක ඕෆ් මෝඩ් එකේ තියෙනකොට තමයි මේක අපිට ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ විදිහට අපිට ක්වික් කන්ට්‍රෝල් කියලා වෙනමම අපිට වෙනම තව සෙටින්ග්ස් ගොඩක් තියෙනවා. අපි බලමු මේකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපිට vehicle services වලට ගියොත් vehicle setup එක මෙතනින් අපිට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට alarm tone එක, vehicle sound effect, ඒ වගේම vehicle volume එක මේ වගේ හැම දෙයක්ම change කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ අපිට මෙන්න මේ විදිහට family account කියලා අපිට අපේ family membersලා මේ bike එකට
එන්ගේජ් කරගන්න පුළුවන් මේ ඇප් එක හරහා. ඒතකොට ඒගොල්ලන්ටත් මේ ඇප් එක හරහා බයික් එකේ කන්ට්‍රෝලර්ස් ටිකට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේක කනෙක්ට් කරගන්න අපි යාඩිය ඇප් එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන අපිට මේ සීට් එක යට තියෙනවා මේ QR කෝඩ් එක. මේ QR කෝඩ් ස්කෑන් කරාම අපිට මේ බයික් එක අපේ ඇප් එකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරගෙන අපිට අවශ්‍ය දේවල් මේ ඇප් එක through කරගන්න පුළුවන්. ඊට අමතරව කලින් කිව්වා වගේම අපිට මේකට ෆැමිලි මෙම්බර්ස්ලා එහෙම නැත්නම් වගේ යාළුවෙක් වගේ ඇඩ් කරලා එයාටත් ඇප් එක හරහා මේ බයික් එක කන්ට්‍රෝල් කරන්න ඇක්සස් දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි සාමාන්‍ය බයිකෙන් ඉලෙක්ට්‍රික් බයික් එකකට විශේෂයෙන්ම යන්නේ මේකේ තියෙන ඉකොනොමිකල් ගතියින්ද. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට මේ T5 ලිතියම් එක ගත්තොත් අපිට මේක එක charge එකකින් කිලෝමීටර් 80කට වැඩි දුරක් එහෙම නැත්නම් 100කට ආසන්න දුරක් අපිට මේක රයිඩ් කරන්න පුළුවන්. එතකොට අපි කැල්කියුලේට් කරලා බැලුවොත් අපිට 1 කිලෝමීටරයකට රුපියලක වගේ මුදලක් තමයි වැය වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය පෙට්‍රල් බයික් එකක් එක්ක කම්පෙයාර් කරද්දී අපිට රුපියල් 9ක එහෙම නැත්නම් රුපියල් 8ක විතර ඉතිරියක් මේ T5L එකේ එහෙම නැත්නම් අපිට ඉලෙක්ට්‍රික් බයික් එකක තියෙනවා. එතකොට මේකත් එක්ක අපිට සාමාන්‍යයෙන් මේක යම් කිසි දුරක් එහෙම නැත්නම් අපි උදාහරණයක් විදිහට මේකේ අපිට chassis එකට warranty එක අවුරුදු 3ක් හම්බ වෙනවා. ඒත් එක්ක motor එකට අවුරුදු 2ක් එහෙම නැත්නම් කිලෝමීටර් 20000ක් හම්බ වෙනවා. ඊට අමතරව මේකේ බැටරි එකට අවුරුදු 4ක් එහෙම නැත්නම් කිලෝමීටර් 50000ක warranty එකක් හම්බ වෙනවා. අපි උදාහරණයක් විදිහට කිලෝමීටර් 50000ක දුරක් මේක ධාවනය කරනවා කියලා ගත්තොත් අපිට ඒකෙන් කැල්කියුලේට් කරාම සාමාන්‍යයෙන් ලක්ෂ 4කට ආසන්න මුදලක් මේක ඉතුරු කරගන්න පුළුවන් සාමාන්‍ය බයික් එකක් වදිනවට වැඩිය. එතකොට අන්නේ හේතු හින්දා අපිට ඉලෙක්ට්‍රික් බයික් එකක් අපි සාමාන්‍ය බයික් එකක් ගන්නවට වැඩිය ගන්න පෙළඹිලා තියෙනවා. මේකේ තියෙන මේ ඉකොනොමිකල් ගතිය, මේකේ තියෙන පහසුව, මේකෙන් අපේ පර්ස් එකට වෙන පහසුව හින්දා. ඉතින් අන්නේ හේතුවත් එක්ක අපි ඉලෙක්ට්‍රික් බයික් වලට පෙළඹිලා තියෙනවා. ඉතින් මේ තියෙන ඔප්ෂන්ස් උත් එක්ක මේ ටෙක්නොලොජි එකත් එක්ක මේ අලුත්ම ලේටස් එහෙම නැත්නම් ලිතියම් බැටරි එකක් එක්ක එන යාඩියා T5L එක ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් ලක්ෂ 8ක් එහෙම නැත්නම් 7ක් 8ක් 9ක් වගේ වෙන්න පුළුවන් කියලා. මේක 519950ක් වගේ තමයි වෙන්නේ ලංකාවේ ප්‍රයිස් එකෙන්. ඉතින් මේකත් මම හිතන්නේ ස්පෙෂල් කාලයකට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මෙන්න මේ නම්බර් එකෙන් කෝල් කරන්න අබාන්ස් ඔටෝ එකට ඔයාලට පුළුවන් මේ බයික් එක පර්චේස් කරන්න. ඔයාලට විස්තර දැනගන්න එකේ ඉඳන්ම පර්චේස් කරන එක වෙනකම්ම හැම දෙයක්ම මේ නම්බර් එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේකේ ෂෝට් එක තියෙනවා TikTok, Facebook, Instagram වල අනිවාර්යෙන් මේක ඩවුන්ලෝඩ් කරලා ස්ටෝරි එකක් දාගන්න. ඒ වගේ මේක ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒත් එක්ක මේක කට්ටියට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ බලලා ගම්ම channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු මේ Moto Hub.